දාව මැච් පරදිනවා. මේක ඉවසන්න බෑ. කොහොම හරි ගිහිලා සනායියගෙන් මේ සොට්ටියක් ඉගෙන ගන්න ඕනේ. අර රන්දි මෑර චණ්ඩියාරුනේ හැමදාම අවුට් වෙන්නේ. කොහොම හරි ගිහිලා ගන්න ඕනේ සනායිය. ඉන්නවත් දන්නේ නෑ. සනායියා 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 කවුද අම්මට සිරි අනාමල් මොකෝ ගෙත් එක මට මේ ක්‍රිකට් ටිකක් සොට්ටියක් ඉගෙන ගන්න ඕනේ. ක්‍රිකට් සෙට් ටික මොකද තියන්නේ මොකද බං ක්‍රිකට් සෙට් ටිකක් ඒකනේ සනායියා හැමදාම අර චණ්ඩියාගේ රන්දි මෑ බෝල් වලට මං අවුට් වෙනවා. කොයි චණ්ඩිගෙන් බින්දුවෙන් අවුට් වෙන්නේ හූ කියනවා. ඔව් චණ්ඩිගෙන් චණ්ඩි කියන්නේ කොහොම කඩවද? මම ඉත ගහන්න පුරාද කියලා නේ චණ්ඩිගෙන පුරා චණ්ඩි අය ඔයා දන්නවනේ අර ක්‍රිකට් ගහන්න. අය කවුද අර අපේ ගෙවල් පාරින් ඉන්න රන්දිම. දොමේක ඉතින් මොකද කියන්නේ ඌගේ අර බෝලයක් දානවා. ඌගේ බෝලෙට මං ගහපු ගමන් යටින් ගිහිල්ලා කණුවේ වදින්නේ. උඹට ක්‍රිකට් කේස් එකක් දීලා ඔව් සනායියා ඔව් දන්නවනේ ඔයා කාට මොකද දෙන්න මට ඔයාගේ සොට්ටියක් ඉගෙන ගන්න සනායියා. සොට් එක ගන්න සොට් එක ගන්න ටිකට් නේ හරි කියලා දෙන්න. හරි ඉන්නගන්න බඩු වරගෙන ඉන්න කියලා ටිකට් නේ සොට් එකනේ මම බඩු වරගෙන ඉන්න දාන්නද ටිකට් පුරුදු කරනවනේ රයිට් ටිකට් එකේ ප්‍රැක්ටිකල් ඔක්කොම කරනවා දන්නවනේ ඉන්දියාවේ කප් එක ගත්තේ මම පුරුදු කරලා ඔබ දන්නවද ඉන්දියාවේ කප් එක ගත්තේ මම පුරුදු කරලා ඔක්කොම වෙනස් කරනවා පොඩේ බඩු ගැජට් එක අරගෙන ඔක්කොම අරන් එනවා මල්ලි මේ කිට් එක දෙනවා ඉන්දියාවෙන් මට හම්බුනේ මේක ගහලා කරලා මේක ටැග් දෙක තියාගෙන පස්සේ දාන්න දෙන්න කියලා දෙන්න මේ තමයි ඉන්දියාවේ සිද්ධිය ඔක්කොම බඩු සෙට් එක හම්බෙච්ච ඒවා මේක තියාගෙන අද ගහන ඔක්කොම ලංකාවට ඉන්දියාවට උඹ දිරන්න නැද හරිද බඩු සෙට් දිනගෙන මේක ලියන්න එකක් ඕන මොකද්ද බෝඩ් එකේ ලියන්න කතා කරන්න පිටින් අන්න පැලෙන්න බඩු එක මේක තියන්නේ එක ගවුස් එකක් ඇතින් අනිත් එක එකක් ඉල්ලන්න ගියා හරිද මේ බැට් දෙක මේක පිට තියන හදිස්සියක් ඕන වුණාම බැට් එක දෙන්න. හරි බැට් එක දෙන්නම් පොඩ්ඩක් ඉන්න කියන්නේ දන්නවනේ නනායක තරහනවා ඊයොත් එහෙම දන්නවනේ හැටි මෙන්න ඕන දෙයක් ගහන්න හරිද කරාඩියෝ නෑනේ මට සොට්ටියක් විතරයි කියලා ඕනේ සොට් දෙන්න සොට් පොඩ්ඩක් ඉන්න ලියන්නම් දුණා අරන් එන්න පටස් ගාලා විනාඩියක් දෙන්න විනාඩියක් දෙන්න කොහොමද රයිට් ටෙස්ට් කරන්නේ හරි මොකද ගන්න දෙන්නේ අද ප්‍රැක්ටිකල් මොකද ප්‍රැක්ටිකල් අද හැම මැච් එක ක්ලෝස් කරලා කප් එක මට දිනන්න ඕනේ. සනායි මට දිනන්න ඕනේ. මට හැමදාම අර කොල්ල ඌ කියනවා බින්දුවෙන් අවුට් වෙනවා බැඩන්නේ. අර චණ්ඩියා කියන එක කොච්චරවත් මට වීර වුණා. හරි චණ්ඩියා අපේ ගෙවල් පාරින් ඉන්න රන්දිමයා ඔක්කොම හපා. හරි කේස් මට මොන සොට්ටියක් කියලා දෙන්න. හරි සෙට් කියලා දෙන්නේ. කටවහන හරින්න උනා. කටේ වහ ගන්න උනා. කටේ වහ ගන්න උනා. ගහේ නැත්තම් තේරෙන්නේ නැහැ. හොඳට කන් වලින් අහ ගන්න උනා. හොඳ එකම උගන්නන්නේ හරි. මම කන් කියලා දෙනනේ. හරිද තේරෙනා නේද? ඒකනේ සනායි. ඉස්ලාම් දිනේ පිටිය ගැන අවබෝධයක් තියෙන්න. මොකද පිටිය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මිනි පිටිය නෙමෙයි යකෝ. නෑ. කීඩා පිටිය. මිනි පිටිය කියන්නේ. මෙන්න මෙහෙම බලන්න වෙන්න තමයි බලන්න මේ මොකක්ද? හරි ලෝක ගෝලය. පිටුද බුබල් නෙමෙයි මේ කියන්නේ ක්‍රිකට් ගන්න තෝය ගන්න නෑ ඔල මොට්ටලියෝ. මේක තියෙන ක්‍රිකට් එක ගැන තියෙන හරිද? ක්‍රිකට් එක ගැන ඉස්ලාම් මේ තමයි තියෙන්නේ. අවබෝධය නේ පිටිය. කීඩා පිටිය. මොකද? කීඩා පිටිය. හරි. මෙන්න මෙහෙම තමයි බලවට මේ එහෙම දැම්මොත් නෑ වැරදිද ඉතර නාම කවුද මේ හතරක් කාර බෝන්දා කවුද දානක චණ්ඩි මෙහෙ ඉඳන් දානවා බෝලේ මෙහෙ ඉඳන් දානවා දාපු ගමන් මුම්බයි මෙහෙ ඉන්නවා ලෙෆ්ට් හෑන්ඩ් බැට් කරන්නේ බෝම්බ කොටයි බැට් කරන්නේ බැට් කරද්දී මෙහෙන් ගහනවා පාරක් මේ පැත්තට කොහෙද ගහන පාර මේ ගහන පොයින්ට් වලට පොයින්ට් එකේ කොල්ලෙක් ඉන්නවා ඌ අල්ලනවා බෝලේ සැර වැඩි වැඩිම ගමන් මෙහෙ බෝලේ ගිහිප් එක මෙහෙ යන්නේ 6 කොහෙන්ද යන්නේ මෙහෙන් 6 යන්නේ මේ මුඹලේ කුඹට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න දැන් මොකද ප්‍රශ්නේ කියලා ගහන්නේ පොයින්ට් වලින් යන්නේ පුල් පහනක් හැටියට මට ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද ප්‍රශ්නේ මට ඔහොම කියලා දුන්නට හරියන්නේ නැහැ සනායියා මට ඕන ප්‍රැක්ටිකල් වලින් ප්‍රැක්ටිකල් මට බෑ කේස් ගන්න මෙහෙම වල කීයක් මට දෙන්නේ නැත්නම් ප්‍රැක්ටිකල් අපි කෙලින්ම ගමු කේස් ගන්න රයිට් ඉස්සෙල්ලාම ඔබ ඇඳුම් කිට්ට ගලන්න ඕන හරි ඔන්නම ඉස්සෙල්ලාම කීය වෙන්න ඕනේ පුටුවල පැත්තට ගන්න ප්‍රැක්ටිකල් එක කරලා දෙන්න ඕනේ බෑග් දාගත්තද බෑග් දාගත්තා අන්න ඔක්කොම සිද්ධාරිනේ ඔය ඉන්නේ කවුද සංසයිදස් හයිපේ බාත් දෙන්නේ කවුද සංසයිදස් හයිපේ බාත් තුපිරි කන්නේ නැහැ කිය ඕපනින් කියලා කියන්නේ උන් ගහන පුතු ගහලා චන්නිලන්නේ මුන් ආවත් ගහනවා රන්දිනා ගෝල්ට 6 5ක් කරලා ගහනවා අන්න ඔය රයිට් එන්න කියන්නේ ඉස්සෙල්ලාම බැට් එක මන් දෙන්න බැට් එක ගන්න හොඳ බැට් එකක් බෙදලාගනි බැට් එක බෙදලාගනි බැට් එක ප්‍රැක්ටිස් කරනවා කියන්නේ බැට් එක බලාගන්න ඉස්සෙල්ලාම ගිහින් බලාගනි පඬිතුමනි
ඉගෙන ගන්න ෂොට් එක ආවේ ඉස්සෙල්ලාම ගිහිල්ලා ඔන්න බන් ක්‍රීඩක වෙනාට පස්සේ ගවුන්ඩ් එන විදි කොහොමද ගවුන්ඩ් එන විදි මෙන්න මෙහෙම ඉන්න ගවුන්ඩ් එනවා කොහොමද දුවනවා බද අපේ හොඳ කරනවා මෙහෙම කරගෙනවා හොඳට කරගෙනවා හදේවත් කියන්නේ ඊට අම්පෑගේ විකට් කොහොම ඉන්නනවා හරිද ඉල්ල කරලා කකුල් ඔහොම කරලා ඔහොම කරනවා ඊට පස්සේ පිට් එක ගාඩ ගිහිල්ලා ඔහොම කරනවා සම්තිම නෙමෙයි කරු දෙන්නත් ගහන්න ඕනේ තේනද කියන්නේ කවුරුද ගහන්න හොඳට ගහන්න බලපන් දෙන්න ගහන්න බලපන් මෙහෙම ඉන්නවා ඔන්න ඔහොමදලා කෙලින්ම ගහනවා පොයින්ට් වලින් කොහෙන්ද ගහන්නේ පොයින්ට් වලින් ගහන එක හත දිගෑරලා ගහන්න ඕන හේතුව මොකද ඒ කට්ටිය ඕෆ් කටේ දාන්නේ මොකක්ද දාන්නේ ඕෆ් කට දාන්නේ ඕෆ් කට එක දානවා දාපු ගමන් බෝල් එක දැන් මෙතෙන් දාපු ගමන් බැට් එකෙන් කොහොම ගහනවා ගහපු ගමන්ම ගිනි වේගයෙන් යන්නේ ඉතින් ගිනි වේගයෙන් රොකට් එක කරනවා ගියපු ගමන් දෙන්නේ අර කමේ මාල්ලනවා අල්ලපු ගමන් මෙහෙම අල්ලපු ගමන් පොයින්ට් ගහපු බෝල් එක කොහෙන්ද යන්නේ මේ පැත්තේ යන්නේ ලෙග් එකේ යන්නේ ලෙග් එක හයන්නේ ඒක ෂොට් එක ඔප් එකට ගහපුවා ලෙග් එකේ කවුරුත් නම් ගහලා නැහැ හරි බැලි ගන්නවා හරි වරි මෙතන වරි දැන් අයිත් මා දෙන්න ඉන්නේ හරි ඒක ගහම් බලන්න මා දෙනවා වරි කිව්වේ හරි ඒක ගහම් පෙන්නන හරි බෝල් දාන්න බෝල් දාන්න මම හිතන්නේ මේ ටන්ඩියා කියලා අන් ටන්ඩියා හරි වෙරි ගුඩ් තුනයි කොල්ලම් හරි පටන් ගන්න මෙහෙම කරලා බෝල් දැම්ම හරි බෝල් දාන්න මොකද ගන්නේ කොයි පොයින්ට් කොහෙද තියෙන්නේ එහෙන් ගහන හයියෙන් ගහම අත දිගාරලා අම්මට උඩ හොඳ සුපිරි ෂොට් එකක් යවුවේ රයිට් ඒක දෙන්නේ මෙහෙන් ආපු ගමන් මේකේ තියෙනවා මෙහෙම කරලා අල්ලගත්තු ගමන් බෝල් එක හද වැඩි වේග වැඩි අත්වලින් ගමු ගන්නේ බෝල් හොයද දෙන්නේ අර පැත්තෙන් මෙහෙන් ගෙලින් යනවා ඒක එක ෂොට් එකක් ගමේ උන් දන්නේ ඌේ ගමේ උන් දන්නේ මල්ලියනේ මම දන්නවා සිරියල් බොරක් හරිද මම කියලා දුන්නේ හින්දා රයිට් ඊළඟ එක මෙහෙට එන්න ඊළඟ දැන් මම කියලා දුන්නේ සන්රයිසර්ස් හයිදරාබාද් එකේ ගහන්නේ කොහොමද කියලා මොකද සන්රයිසර්ස් හයිදරාබාද් එකේ ගහන්නේ කොහොමද කියලා හරි ඊළඟ එකට යම් ප්‍රැක්ටිකල් එක කවුද ඉන්නේ සැම්සන් නම් සංජු සැම්සන් සාතලි මොකද ඉන්නේ මේක ඉන්නේ රාජස්ථාන රොයල් සැම්සන් නම් සැම්සන් හරි සැම්සන් ලේද යා වරෙන් ඊළඟ සැම්සන් අම්මට දෙක සුපිරි අන්න හිට ඔන්න සුපිරි දැන් ඕන් සුපිරි චරිත කවුද අනිත් සැම්සන් හරි ඊට මිනිහා ඉන්නවා ලෝනෝන් දැන් අපේ ගමේ කවුද වෙලකාරය රන්දි මේ දාන බෝල් රන්දි මේ දානවා රන්දි මෙයා මෙහෙම දාන බෝල් දානවා හරිද ලෝනෝන් ගහන්න යන්නේ බලගනි මේ හොඳට ඉඳලා කරලා ඔන්නම ගහනවා පාර ගහපු ගමන් මෙහෙ යන්නේ රන්දි මේ බලා ඉන්නවා ඕම් මේ තොනා ගහන පාරවල් කිය හැම වෙලේම බැට් එකේ මේ උරාතු බාරෙන් හයියෙන් ගහන්න ඕන වැරෙන් පාර ගහන්න ගහගන්න පුළුවන් ෆයිට්ලයින් පාරෙන් යන්න ලෝනෝන් ගහන්න ඕන ලෝනෝන් කෙලින් ගහන්න නේද ඔතන ඉන්නගෙන හරි හොඳට ගන්න රයිට් දැන් රන්දි මේ බෝල් දානවා යම්ම අම්මට සිරි ඔන්න මගේ අත්තා සුපිරි පාරක් මා දෙච්චාකින් ගහලා නැහැ හොඳ පාරක් එහෙම තමයි ගහන්න බය වෙන්න එපා එහෙම ගහලා පින්න ඕන ඊළඟ ප්‍රැක්ටිකල් ගන්න ලැහැත් ඉන්නේ මේ දැන් ප්‍රැක්ටිකල් දෙකක් හරි ඊළඟ එක මොකද්ද තියරි එක මොකද්ද තියරි තල එකක් නා කියලා දෙන්න රයිට් අපි යන් ඊළඟට ඊළඟට මේ අවසානයේ හරි හොඳයි සුපිරි ගෝල් එකක් ඇත්තටම වඩ ගහන්න පුළුවන් හරි ඉඳ ගන්න ඊළඟ තියරි අවසානයේ මේක අවසානයේ මේක උන්ට බහ ගන්න උනා චන්දියා හිටපු ගමන් දාන ජෝකර් ඒක හිතලා දාන්නේ හැටද අස්සින් දාන්නේ ඡන්දේ නේද මෙහෙම අරන් මු මෙහෙම කපනවා උම කපලා මු දානවා මම තරංගම ගන්න වමට කපන්නේ තමයි වමට කපන්නේ හරි වමට කපන්නේ ඊළඟ එක තමයි තියෙන අපේ හොඳම අවස්ථාව මොකද හේතුව තමයි අපි හැම බෝල් එකකටම ගහන්න ඕන හැම බෝල් එකකටම ගහන්න ඕන හොඳට අත් දෙකෙන් බලා ඉන්න බෝල් දාන්න උඩ හරිද ඌ එක බලන්න මේ අතේ ඌ ඉරු කැදෙනවා අපිට මෙහින් කපනවා එක අමුතු විදිහට කපන්නේ හරිද කරනවද හොඳට අහගෙන ඉන්නේ රයිට් ඊළඟට අපි යනවා මෙහෙම සිද්ධිය හරිද අහගන්න එනවා කියන්නේ මම විදිහට පින්න ගන්න පුළුවන් දුක්සේ ගොනා නම යනවා යන්න ඉතින් ගන්නවා මොකද හරි කියලා දෙන්නේ නැහැ කාලේ විතරයි අප්පා යන්න ඊළඟට තමයි හොඳම පන්දුවල තියෙන්නේ මේ පන්දුවල් හොඳට කමන්න ඕන ලෙෆ්ට් හෑන්ඩ් ගමන්න ඕන මේ ගහන්න එක මෙතෙන් දාන්න බෝලේ. උහුම ඉඳලා දානකොට මෙන්න මෙතන වදිලා බෝලේ මෙහාට යන්න ඕන. එතන වදිලා මොන මෙහාට යන්න ඕන. කතා කරලා මම මේක දැන් උගන්වන්නේ කතා කරලා මම හරිද මෙතන වදිලා මෙතෙන් වදිලා බෝලේ යන්න ඕන. බවුන්ස් එකක් දාන්න ඕනේ බවුන්ස් දානවා. මොකටද? බරුනේ. කොහේ? නානා. අඩේ කොහේ ගියේ? මම බෑට් එක නෑ. ගන්න ඕන වම්මට සිටි බෑට් එක